සුබ දවසක් ඔයාට. වෙනස් විදිහේ රසම රස පරිප්පු කරි එකක් හදාගන්න විදිහ තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි බලමු මේ පරිප්පු ව්‍යංජනය කොහොමද හදාගන්නේ, මොනවද අපිට ඕනේ කරන්න කියලා. අවශ්‍ය කරන හැමදේම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වගේම කමෙන්ට් එකක් විදිහටත් පින් කරලා තියෙනවා. ඔයාට රෙසිපි එක එතනින් බලා ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද පරිප්පු කරි එක හදාගන්නේ කියලා. මෙතන පරිප්පු ග්‍රෑම් 100ක් තියෙනවා. මුලින්ම අපි මේ පරිප්පු ටික බැද ගන්න ඕනේ. මේ වගේ නිකම්ම කබලකට දාලා නැත්නම් පෑන් එකකට දාලා පරිප්පු ටික බැද ගන්න. තෙල් මොනවත් එකතු කරන්නේ නැහැ. ඒ වගේම ගින්දර වැඩි කරගන්නත් එපා. එහෙම වුණොත් පරිප්පු ටික පිච්චිලා යන්න බලනවා. අඩු ගින්දරේ මේ විදිහට ලිපේ තියලා බැද ගන්න. විනාඩි 5ක් 10ක් වගේ යනකොට මේ පරිප්පු එක ටිකෙන් ටික පාට වෙනස් වෙන්න ගන්නවා. ඒ වගේම හොඳ සුවඳකුත් එනවා. මේ බලන්නකෝ පරිප්පු වල පාට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒ වගේම හරියම සුවඳයි. මෙන්න මේ ගානට තමයි අපි පරිප්පු ටික බෙද ගන්න ඕනේ. මම දැන් ලිප ඕෆ් කරලා පරිප්පු ටික වෙන භාජනයකට දා ගන්නවා. ඊළඟට වතුර ටිකක් එකතු කරලා අපි පරිප්පු ටිකක් පෙඟෙන්න තියා ගන්න ඕනේ. පරිප්පු එක බෙදලා තියෙන නිසා පෙඟෙන්න චුට්ටක් වෙලා යනවා. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් විතර පරිප්පු එකට වතුර දාලා මේ විදිහට තියාගන්න. ඉතින් මේ විදිහට විනාඩි 10ක් 15ක් තිබ්බට පස්සේ පරිප්පු ටික හොඳට සෝදලා මං උයන භාජනයට දා ගන්නවා. ඊළඟට පරිප්පු ටික ඉදෙන ගානට වගේ වතුර එකතු කර ගන්නවා. ඊළඟට ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචා, ආම මිරිස් ටිකක් මං එකතු කර ගන්නවා. ඊළඟට කහ කුඩු, තුණු පහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. උළු හාල්ලට 4-5කුත් දා ගන්නවා. මේ ටික දාලා හොඳට අතින් පොඩි කරන්න ඕනේ. මේ රතු ලුණු එහෙම පොඩි වුණාම හරි සුවඳක් එනවා පරිප්පු කරි එකේ. දැන් අපි මේ පරිප්පු ටික තැම්බෙන්න ලිපේ තියාගමු. මේ තියෙන්නේ විනාඩි 8කට වගේ පස්සේ පරිප්පු ටික භාගයට වගේ තැම්බිලා තියෙන්නේ. ඒ වගේම වතුරත් හිඳිලා. දැන් මම ලුණු එකතු කර ගන්නවා. ඒ වගේම පුංචි කුරුඳු කෑල්ලක් එකතු කර ගන්නවා. ඊළඟට අපි පොල් කිරි ටිකක් එකතු කරගමු. අන්න අපේ පරිප්පු එකේ කිරි ටික පැහෙනවා. අපි ලිප ඕෆ් කරලා පුංචි ටෙම්පරාදුවක් දාගමු පරිප්පු එකට. ටෙම්පරාදුවක් දාන්නේ නැතුව උනත් අපිට කැමට ගන්න පුළුවන්. හැබැයි ටෙම්පරාදුවක් දැම්මම හරිම රසයි. මම පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. පොල් තෙල් එක හොඳට රත් වෙද්දී අබ ඇට ටිකක් එකතු කර ගන්නවා. අබ ඇට පුපුරද්දී සූදුරු ඇට චුට්ටකුත් දා ගන්නවා. ඔය අකමැති නම් සූදුරු එකතු කරගන්නේ නැති වුණත් හදා ගන්න පුළුවන්. ඊළඟට රතු ලුණු, සුදු ලුණු, කරපිංචා, කපාගත්ත වියලි මිරිස් කරලක් වගේ දාලා මේ ටෙම්පරාදුව හොඳ සුවඳ එනකන් ලිපේ තියා ගන්න ඕනේ. ලුණු ටික හොඳට බැදිලා රන්වන් පාටට එද්දී අපි මේ ටෙම්පරාදුව පරිප්පු කරි එකට එකතු කරගමු. අන්න අපේ පරිප්පු ව්‍යංජනය හදාගෙන ඉවරයි. ඉතින් ඔයත් මේ විදිහට හදලා රස බලන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.